බෙනා මාමා කොහමද? හොඳයි. උදේ මාව බැනුනේ නිකන් යාචකෙක් වගේ නේ. ඇයි යන්නේ? මිනිස්සු උදේ ඇඳෙන් බහින්නත් කලින් මල්ලක් එල්ලගෙන කොල්ලේ ගේට්ටුව ළඟ ඉන්නකොට කොහොමද වෙන පේන්නේ? දැක්කල කොල්ලට ලැජ්ජා හිතුණා. මොකෝ බං? මොකටද? ගාමන් ෆැක්ටරි එකක් දාන්න. පාරක් වෙනවා බං. ඔබ මොනවද කරන්නේ? ඔබ එළියට බලය මම අරගෙන. කොහෙද ඉන්නේ? කොහොමද මල්ලි වැඩ? පව් යකෝ. මට ගේමක් දීලා කිසි කෙනෙක් පණ තියෙන මෙලෝ මිනිහෙක් යාතින් ඉඳලා නැහැ. ඉන්න මම බලන්න. ඔයා ඉන්නකෝ මම බලන්න. හොර බලලු වගේ පොර කන්න නැතුව බොලා දෙන්නගෙන් එකෙක් මේක අරහල්ලකෝ. මම බෙනෙට්. බෙනට්. ඔයා මෙහෙටමද ගෙදර ඉඳලා ආවේ? මොකද අනේ යකෝ බොලා hina වෙන්නේ? දැන් ඔබ කෙලින්ම ආවේ මෙහෙද? නෑ. බෙනට් මෙහෙට එන්න කලින් කොහෙද ගියේ? ඒක බොලාට වැඩක් නෑනේ. මම ගියේ මීට වඩා වැදගත් තැන්වලට. උඹලා ජෝඩු දාගෙන අනුන්ගේ ඕප දූප තමයි හොයන්නේ. ඕප දූප හෙව්ව නෙමෙයි යන්නේ. මේ නැට්ටත් එල්ල කොයි ගියාද කියලා. නැට්ට? අනේ! අර හිඟන කොල්ලා මාව කාලානේ. මොන ඉගෙන කොල්ලද? අර මදාරගේ අල්මන්ගේ කුක්කා. ඔගොල්ලෝ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න අනේ. මම මේ නැට්ටත් එල්ලගෙන දිසාපති කන්තෝරුවට ගියා. පැය ගානක් රේසර් එකක් හොයන්න ෆූඩ් සිටි එකේ රාක්ක ගානි කැරකුණා. උනේ එක බල්ලෙක් මට කිව්වේ නෑනේ මගේ නැට්ටක් තියෙනවයි කියලා. බස් එකේදී විතරක් කොන්දොස්තර මට කිව්වා මහත්තයා ටේලර් කෙනෙක්ද කියලා. මේක දැකලා වෙන්නේ නැති මේ පාටත්. ඇයි අපර්ණා මට මෙහෙම වෙන්නේ? දැන් ඔය සිරිකේ නවත්තලා මේක ලියහල්ලා. මොකද බෙනට් පුපුරන්නේ? පුපුරන්නේ වැක්කෙරෙන දියවෙන බැවිහින්දා. මෙන්න
ඔයාගේ ටේප් එක. ඔයා මොන එකටද මේක අරන් ගියේ? අරංගියේ මග හම්බෙන උන්ගේ මැෂර්මන්ට් ගන්න. Hi, Bennett. हाय हुई बाबी आज के बाइसी कले तो ඔයාගේ කොල්ලා නෙමෙයි උක්කා මොකද්ද වෙනට වඩ වෙලා තියෙන්නේ? අද ඔයාගේ කොල්ලා මගේ ආත්ම ගෞරවය කීතු වලට ඉරලා දැම්මා මට රෙද්දක් ඇනකට පාරේ බැලලා යන්න තිබ්බ තත්ත්වය ඒ පිටින් නැත්තට නැති කළා මොනවද ප්‍රියං වදාලි රේස් කළේ? කවුද මදාරා දන්නේ? දන්නෝ දැනිති අද ඔයාගේ කොල්ලා මෙන්න මේ ටේප් එක මගේ කලිසන් ලූප් එකේ මෙන්න මෙහෙම ගැට ගහලා මම මේකත් මනමන මෙහෙම ගිය දුර කොච්චරද කියලා ඔයා දන්නවද ඔයාට කියන්න අක්කේ මේකිට කියලා වැඩක් නෑ අක්කේ මේකිට එහෙම තමයි මම දිසාපති කන්තෝරුවට ගියා පූට් සිටියට ගියා බස් දෙක තුනකම අක්කලං කළා තේනුවරලා ගෙදෙට්ට ගියා දැන් ඉතින් රෙද්දක් ඇදගෙන ඒ ගිය මගේ ආයෙ යන්න පුළුවන්ද බලන්නකො කරලා තියෙන වැඩක හැටි. හිනා වෙලා දරුවන්ගේ අඩුපාඩු වලට ඕම හිනා වෙලා කවදා හරි දවසක උඹලා ඔය චූටුවටම බදාගෙන අඬන්න වේ අනේ මට මෙහෙම කොල්ල දකින්නකොට තමයි කසාද තිත්ත වෙන්නේ